විනාශයි. බුදුරු සමාන කරලා තියෙන්නේ මොකේද? බුදුන්ට සමාන. ජන වටිනා තනතුරු දෙකක් ඔය අම්මා තාත්තා කියන්නේ. ඒ ලෝකේ සේරටම අම්මෙක් වෙන්න බෑ, සේරටම තාත්තා කෙනෙක් වෙන්න බෑ. සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමෙන් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා. අදරෙන් පිළිගන්න හැමෝම මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අද මම යන්න දන්නේ මම දැන් ඔයාලට ගොඩක් කලින් vlog එකක් ගෙනා යාළුවනේ. ඉතින් ඉක්මනට මේ දවස් ටික vlog එක දාන්න. අද යන්න දන්නේ ඌරපල ජාතික පාසල දන්නවනේ. ඒකට කත්නුරුවේ සිරි ධම්ම හිමියනවා. එයා දේශනා කරන එතන. ඒකට තමයි යාළුවනේ යන්න දන්නේ. ඉතින් දැන් බස් එකක් එනකන් යාළුවනේ බලන් ඉන්නේ. එහෙනම් වීඩියෝ ඔන්න යාළුවනේ දැන් බස් එකකුත් ආවා. ඒකට නගින්න. කොහොමද යාළුවනේ දැන් බස් එකේ තමයි ඉන්නේ. දැන් බස් එකේ යනවා ඉන්නේ ඌරවලට. දැන් අපි ඌරවල ජාතික පාසලට වහින්නත් ඕනේ. ස්කෝල්ට ආවා. දැන් යාළුවනේ සද්දයේදී අපි යනකම් ඉන්නේ ඌරවල ස්කෝල්ට ආවා. ඔව්. 2 hours later. බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට දැනේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට යාළුවනේ මෙතන විශාල සංවිධාන කටයුත්තක් සිදු වෙමින් පවතිනවා. ඉතින් යාළුවනේ මේ අතිවරණ යානම් වහන්සේ දැක බලා ගන්න පැමිණෙන මිනිසුන්ට දන්සල් ගණනාවක් තියෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ මේ අතර මම බෙලිමල් දන්සල රස විඳින මොහොත තමයි මේ යාළුවනේ තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මෙතනට එනකොට මෙතන 200ක 300ක වගේ පිරිසක් තමයි හිටියේ යාළුවනේ. දැන් බලන්නකෝ ඉතින් මෙතන මහා විශාල ජනගහනක් ඉන්නවා. ඉතින් බලන්නකෝ යාළුවනේ. මේක නම් මහා පුදුම හිතෙන අවස්ථාවක් යාළුවනේ. මිනිස්සු දහස් ගාණක් ඇස් රිදෙනකම් බලාගෙන හිටපු අවස්ථාවක් යාළුවනේ මේ. දැන් අපි ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. ඉතින් මේ මිනිස්සු දහස් ගාණක මේ සාදු නාදයේ කෑන්නට ගිගුම් දෙනවා යාළුවනේ. ඩ්‍රෝන යානා වලින් මල් වරුසා වස්සනවා යාළුවනේ. ඔයාලට මේ පේන්නේ ඩ්‍රෝන යානාව. ඉතින් යාළුවනේ මෙච්චර ජනගහනක් ඉන්නවා. ඔයාලා දැන් පේනවා ඇති. අපේ පින්බර මොහොතකටයි අපි මේ විදියට ගමන් කරන්නේ. හදවතේ සතුට උද්දීපනය වන මොහොතක් වේදිකාව මත ධර්මාසනයේ ළඟ සිට බලා සිටිනකොට පෙනෙන සුදු වතින් සැරසුණු අපි හැමෝම සාදුකාර හඬ පවත්වමු. තිලවග තථාගත ලෞතුරා බුදුබණ පදයක් අසන්නට අපි වාසනාවන්ත වෙලා බුදුබණ පදයක වටිනාකම එකතු කරන්න අපි අහන්න පින්වන්ත වෙලා අපේ හාමුදුරුවන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීම අති ගෞරවයෙන් යුතුව
දුවනින් වැටෙන ඒ සුවඳවත් මල් වල ආසිරියක් දෙන අපේ හාමුදුරුවන් වහන්සේ අපි ගෞරවයෙන් නෙදුව ධර්මාසනයට වැඩම කරනු ලබනවා. සාදුකාර හඬක් පවත්වමු. මොනවත්වා සාදු කියමු. යලි යලිත් සාදුකාර හඬ පවත්වමු. අපේ හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් ඒ අති උත්තම කටයුත්ත ඉෂ්ට කරන්නයි මේ සදානම හදවතට දැනෙන සතුට. පව් සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමෙන් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳමා සඵල උනේ නෑ පැතු ඉතින් යාළුවනේ කත්නරුවේ හාමුදුරන්ගේ බණවල කොටසක් අහමු නේද? පදවිය බුදුරු සමාන කරලා තියෙන්නේ මොකේද? බුදුන්ට සමාන ජන වටිනා තනතුරු දෙකක් ඔය අම්මා තාත්තා කියන්නේ. ඒ ලෝකේ සේරටම අම්මෙක් වෙන්න බෑ, සේරටම තාත්තා කෙනෙක් වෙන්න බෑ. බෝසත් ගුණයන් පිළිදෙන ආශ්චර්යමත් දේවල් කරන ඔන්න ඔය විදිහට තමයි මම අද වීඩියෝ ගෙනාවේ. ඉතින් යාළුවනේ ඔයාලට මගේ වීඩියෝ එකෙන් තියෙන පුංචි බණපදයක් වුණත් ඔයාලගේ ජීවිතේට වටිනවා. ඉතින් යාළුවනේ මතක ඇතුව channel එක subscribe කරන්න කියනවා. ඉතින් යාළුවනේ ඔයාලා ලැබෙන එක අවස්ථාවක හරි බණපදයක් අහන්න උත්සාහ කරන්න යාළුවනේ. ඉතින් අලුත් වීඩියෝ කරගෙන මම දැනට ගිහිල්ලා මම life is sinet. හෝ යාළුවනේ ඔයාලට කැමති මොකක් හරි content එකක් තියෙනවා නම් මොකක් හරි challenge vlog ද මොකක් හරි content එකක් තියෙනවා නම් ඒක පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් දැන් යන්න.